Hello guys, welcome back to my YouTube channel. මගේ පෙනුම ගැන නම් වැඩි ගණන් ගන්න එපා. මම නාලා මේ කොණ්ඩේ වේලනකන් ඉන්නේ. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන්, ඉස්සොරි නැති කර ගන්න පුළුවන්, කොණ්ඩේ අනේක නවත්ත ගන්න පුළුවන්. එතකොට කොණ්ඩේ මහතට වවා ගන්න පුළුවන් මැජික් ඔයිල් එකක් හදන හැටි. මේ ඔයිල් එක තමයි මම පෞද්ගලිකව යූස් කරන ඔයිල් එක. ඉතින් ඉස්සර මගේ කොණ්ඩේ මීටර එකකට වැඩිය දිගට තිබුණා. ඊට පස්සේ මම ඒක මෙන්න මෙතෙන්ට කැපුවා, කපලා අර කපපු ටික කැන්සර් පේෂන්ට්ස් ලට ඩොනේට් කරා. ඊට පස්සේ මට දැන් ඕන වුණා මගේ කොණ්ඩේ ආයෙ වවා ගන්න. ඉතින් දැන් එක එක දේවල් කරා. ඉතින් එක එක જાති ඔළුවේ ගෑවා. ගොඩක් වැවුන්නේ නැහැ හිතපු තරම් වේගෙන්. ඊට පස්සේ දවසක් මම දෙට හරි වවුවා. කමන්න මයික්මට ඉවර කරගන්නම් මේක. ඉතින් කොහොම හරි මම දවසක් FB එකේ පෝස්ට් එකක් දැක්ක තෙල් එකක් හදන විදිහ ගැන. ඉතින් මම ඒක නිකමට හදලා බලුවා. ඉතින් මට ඒක හරි ගියා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අන්න ඒක. දැන් මගේ කොණ්ඩේ තියෙනවා ඉනෙන් ඉන ගාවට ඉනෙන් පල්ලෙහාට වගේ තියෙනවා. ඒ වගේම මගේ කොණ්ඩේ ගොඩක් මහතයි. මේ දැන් ආපු නිසා නිකන් ගුලියක් වගේ පිස්සියෙක් වගේ මම පේනවා ඇත්තේ. මෙන් දැන් ආපු නිසා කොණ්ඩේ ටිකක් අවුල් වෙලා තියෙන්නේ. මගේ කොණ්ඩේ හොඳට මහතට ඝනට හැදුනේ අන්නේ ඔයිල් එක නිසා. ඉතින් මම අද ඔයාලට ඒ ඔයිල් එකේ රෙසිපි එක කියලා දෙන්නම්. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යන් ඒක හදන්නේ කොහොමද මොනවද ඕන බඩු කියලා බලන්න. ඉතින් අපිට මේ තෙල් එක හදන්න ඕන වෙනවා කරපුංචා. ඊට පස්සේ මේ තියෙන පොකුරු වදමල් ගන්න. නිකන් වදමල් ගන්න එපා. මේකට හරියන්නේ පොකුරු වදමල්. මේ ඔයාලා දන්නවද දන්නේ නැහැ මේ පොකුරු වදමල් ගෑවට පස්සේ කොණ්ඩේ සිනිදු වෙනවා. නිකන් ෆ්‍රීසි ගතිය නැති වෙනවා. ඒ නිසා පොකුරු වදමල්ම ගන්න. ඊට පස්සේ කෝමාරිකා ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ රතු ලුණු ඕන. ඊට පස්සේ උළුහාල් ඕන. උළුහාල් වලින් ඉස්සොර එහෙම අයින් කරනවනේ. ඉතින් ඒ නිසා අපිට උළුහාලුත් ඕන. ඉතින් ඔයාලට මේ ඔක්කොම දාන්න ඕන කියලා එකක් නැහැ. ඒ වුණාට මේ ඔක්කොම දේවල් හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පස්සේ අපිට වැදගත්ම දේ පිරිසිදු පොල් තෙල්. මේ මං නම් ගත්තේ අපේ ගෙදර හිඳපු පොල් තෙල්. ඔයාලටත් පුළුවන් නම් ගෙදර හිඳනම පොල් තෙල් ගන්න. එහෙම නැත්නම් ඔයාලට ෂුවර් තැනකින් හොඳ පිරිසිදු පොල් තෙල් ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා මුට්ටියක්. මේ තෙල් එක රත් කරන්න මුට්ටියක් ගනිද්දි අර කෑමු යන එකක් ගන්න එපා. මොකද අපි කෑම වලට ලුණු දානවනේ. ලුණු කොණ්ඩේට හොඳ නැහැ. ලුණු ගෑවුනහම කොණ්ඩේ යනවා. ඉතින් ඒක නිසා එහෙම ලුණු නැති මොකක් හරි වාජනයක් ගන්න. මම නම් මේ මුට්ටිය තියාගෙන ඉන්නේ තෙල් රත් කරන්නව තමයි. මේ තෙල් එක හොඳයි, කොණ්ඩේ වවා ගන්න හොඳයි, කොණ්ඩේ යන්නේ එක නවත්ත ගන්න හොඳයි, ඉස්සොරි නැති කර ගන්න හොඳයි. ඊට පස්සේ කොණ්ඩේ අර නිකන් අවුල් වෙන ගතිය එහෙම නැති කර ගන්න හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ තෙල් එක හදලා ඉන්නාට පස්සේ හදලා ඉවර වෙලා නිවුනටත් පස්සේ විටමින් E කරල් දෙකකුත් කැමති නම් දාගන්න පුළුවන්. මං ගාව මේ වෙලාවේදී නෑ, මම පස්සේ වෙලාවක දාගන්න. තව දෙයක් කියන්න ඕන. ඔයාලා මේවක් දාන බඩු ගද්දි මේවල වතුර තියෙන්න බෑ. හරිද? දන්නෝනේ වතුර ගෑවුනහම ඉතින් තෙල් වලට තෙල් මුඩු වෙනවනේ. නිසා මේවා හොදලා මද පවනේ වේලලා ගන්න. වතුර තියෙද්දි නම් දාන්න එපා. තෙල් එක මුඩුයි. මුලින්ම මම තෙල් ටික දාගත්තා මේ මගේ මුට්ටියට. ඊට පස්සේ අපි මේ ඉතුරු බඩු ටික දාගමු. මාරිකාවල නම් මදේ විතරයි දාගන්නේ. ලුණුත් පොඩි කෑලි වලට, පොඩි කියන්නේ පොඩිම නෙමෙයි, සාමාන්‍ය ගාන කෑලි වලට කපලා දාගන්න. මේකෙත් කොළ ටික විතරක් දාගන්න. ඔයා සෙම හරි පීනස හරි තියෙන කෙනෙක් නම් කෝමාරිකා දාන්න යන්න එපා තෙල් එකට. ඔයාලා මේ දානේව දාද්දි ඔයගොල්ලෝගේ තෙල් එකේ ප්‍රමාණයට දාගන්න. දැන් අපිට තියෙන්නේ අපි මේ තෙල් එක රත් කරගන්න. හත්ම අලුවක් වගේ හැබැයි. මේ ඕගොල්ලෝ මේ තෙල් එක මෙහෙම ලිපේ තියලා කොහෙවත් දුවන්න වෙන වැඩ කරන්න යන්න එපා. මං එහෙම වෙන වැඩ කරලා තෙල් එක ලිපේ තියලා මගේ කලින් තෙල් එක කර වුණා. ඒ නිසා මේක ගැන හැගහගෙන ඉන්න.
ඔයාලට තෙල් එක කර වෙයි කියලා බය නම් ඔයගලන්ට පුළුවන් මේ ඩබල් බොයිල් කරන්න. මෙහෙම කෙලින්ම රත් කරන්න නැතුව. තෙල් එක රත් කරලා ඉවරයි. මම ඒක මෙහෙමම නිවෙන්න තියනවා. නිවලා නිවල ඉවර වෙලා බෝතලයකට දාලා මම ඔයගලන්ට මේක පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මගේ තෙල් එක. මේක සුවඳයි. මහා ලොකු සුවඳක් නෙමෙයි සුවඳයි. මේ එක පාට මහා ගොඩක් හිඳ ගන්නත් එපා. ඉතින් ඔයාලත් මේක හදලා බලලා ගාලා මට ඔයාලගේ රිසල්ට් කියන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. බයි.